Hello guys. ඉතින් කලින් වීඩියෝ එකේ ගොඩක් අය අහලා තිබ්බා කොහොමද ෆිසික්ස් වලට වැඩ කරන්න කියලා. ඉතින් අපි දන්නවා ෆිසික්ස් කියන්නේ ගොඩක් ප්‍රශ්න, ඒ කියන්නේ ගණන් හදන්න තියෙන, ලොජිකලි හිතන්න තියෙන පේපර් එකක්. ඉතින් මේ තව සති 6ක් වගේ පොඩි කාලයක් තියෙද්දි ඒකේ ගොඩක්ම කරන්න හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක. තියරි ආය බලනවට වැඩිය පාස් පේපර්ස් කරන එක තමයි ගොඩක් හොඳම මෙතඩ් එක මාක්ස් වැඩි කරගන්න. ඉතින් මේ අන්තිම සති 6 ඇත්තටම ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔයාලා හිතන් ඉන්නවා නම් ඔයාලට දැන් මේක කරන්න බෑ. සති 6යි තියෙන්නේ, පොඩි කාලයන්නේ. ආයෙ දැන් අලුතෙන් මාක්ස් වැඩි කරගන්න බෑ. මට හොඳ රිසල්ට් එකක් ගන්න බෑ, හොඳ රෑන්ක් එකකට යන්න බෑ කියලා හිතනවා නම් ඇත්තට මෙහෙම එකක් නැහැ. මේ සති 6ත් ඔයා හොඳට වැඩ කරොත්, හරියට ප්ලෑන් එක කර ටයිම් ටේබල් එකක් ගහලා හරියට ඒ වැඩ ටික කළා වගේ ෆුල් පොටෙන්ෂල් එකකින් වැඩි කරොත් අනිවාර්යෙන් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හරිද? එහෙම කරපු අයත් මම ඕන තරම් අය දන්නවා. ඉතින් ඒ හින්දා ඔයා ගැන අවිශ්වාසය නැති කරගන්න නැතුව හොඳට මේ ටිකේ වැඩ කරන්න. හරිද? ඉතින් එහෙනම් බලමු අපි කොහොමද පාස් පේපර්ස් කරන්න කියලා මේ අන්තිම සති 6. ඉතින් ෆිසික්ස් පේපර් එකේ අපි MCQ ගත්තොත් ඒ MCQ 50න් ගොඩාක්ම ප්‍රශ්න අහන පාඩම් හතර තමයි යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, තාපය සහ ධාරා විද්‍යුතය. ඉතින් මුල් සති දෙකේ ඔයාලා පුළුවන් නම් ඒවට අදාළ කැටගරයිස් MCQ තියෙන ප්‍රශ්න ටික කරලා ඉවර කරන්න. ඒ කියන්නේ දැන් යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් ඒ කැටගරයිස් ප්‍රශ්න තියෙනවා. අපි හිතන්න අවුරුදු 10ක හරි ඔයාලට පුළුවන් තරම් ඊට වැඩි උනත් කමන්නේ, නැත්නම් ඊට අඩු උනත් කමන්නේ. ඒ පාඩම ඔයාගේ ඔළුවට යනකම් පුළුවන් තරම් ඒ කැටගරයිස් MCQ ටික කරලා ඒ ටික හොඳට පොලිෂ් කරගන්න. ඒ පාඩම. හරිද? ඒ විදිහට ඔය පාඩම් හතර පුළුවන් තරම් මේ සති දෙකේදී ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ කැටගරයිස් MCQ ටික කරලා. හරිද? ඊට පස්සේ අන්තිම මාසේ තියෙනවනේ. ඒ අන්තිම මාසේ ඔයාලා ෆුල් පේපර්ස් කරන්න ඕනේ. එතකොට ඒ ෆුල් පේපර්ස් කරද්දී MCQ එකේදී අපි දන්නවා මේ මුල ඉඳලා අගට යද්දී ඒකේ තියෙන ඇඩ්වාන්ස් ගතිය පොඩ වැඩි වෙනවා. ඒ කියන්නේ මුල ප්‍රශ්න ටිකක් ලේසි, අගම ප්‍රශ්න චුට්ටක් අමාරුයි. ඒ හින්දා අපි ටයිම් එක බෙදද්දී හැම ප්‍රශ්නෙටම එක සමානම ටයිම් එකක් දෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් මුල් ප්‍රශ්න ටික ගොඩක් ස්පීඩ්ව කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට අපිට අර ඉතුරු වෙන ටයිම් එක දෙන්න පුළුවන් අර අමාරු ප්‍රශ්න ටිකට. හරිද? ඒ කියන්නේ මුල ප්‍රශ්න 20 වගේ සාමාන්‍ය ලේසි. ඒ ටික අපි හොඳට පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරලා ඒ ටික ටයිම් වලින්, ඒ කියන්නේ හොඳ ස්පීඩ් එකකින් හදන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට ඉතුරු වෙන ටයිම් එක අපි තියා ගන්න ඕනේ අන්තිම අමාරු ගණන් ටික හදන්න. හරිද? ඒත් එක්කම තව එකක් තමයි ඔය ෆිසික්ස් පේපර් එකේ මුල්ම ප්‍රශ්න දෙක තුන ඉන්නේ මිනුම් හා උපකරණ කියන පාඩමේ. ඉතින් ඒ ප්‍රශ්න දෙක තුන ගොඩාක් ලේසි. ඒක නිකන් අපි අර ගෙදරින් අරන් යන ලකුණු ටිකක් වගේ. ඒක අනිවාර්යයෙන් වරද්දා ගන්න නම් එපා. ඒක පුළුවන් තරම් පාස් පේපර්ස් කරලා ඒ ටික හොඳට පාඩම් කරගෙන යන්න. ඒ ලකුණු ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊට අමතරව මුල් ප්‍රශ්න ටික හරියට කරන්න ඕනේ. හරිද? එතකොට මම කලින් කිව්වා වගේ පුළුවන් තරම් මුල් සති දෙකේ අර කැටගරයිස් MCQ ටික කරලා අර පාඩම් ටික ඔයා කවර් කරගන්න. ඒ කියන්නේ කවර් කරලා ඇත්ති මේ වෙලාවෙදී ඒව ටික පුළුවන් තරම් අර පොලිෂ් කරගන්න ඕනේ ප්‍රශ්න කරලා. ඊට පස්සේ අපි ෆුල් පේපර්ස් වලට යන්න ඕනේ. එතකොට මේ වෙද්දිත් ඔයාලට හොඳ මාක් එකක් තියෙනවා නම් ඒ විදිහට කැටගරයිස් මේ MCQ කරන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ වෙද්දිත් ඔයා දන්නවනම් ඔයාලට B එකක් ඒකට යන්න පුළුවන් කියලා ඒ විදිහට කැටගරයිස් MCQ වලට යන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට ගොඩක් ලොකු ලකුණක්, ඒ කියන්නේ C එකක S එකක වගේ ඉන්නවා කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට හොඳ පාස් එකකට යන්න ඕනේ කියලා හිතෙනවා නම්, ලකුණු වැඩි කරගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ විදිහට කැටගරයිස් විදිහට කරලා බලන්න. ඒක කරන්න හේතුව තමයි එතකොට ඔයාලට මේ පාඩම ගොඩක් හොඳට ඔළුවට යනවා. මොකද ඒකේ ප්‍රශ්න ටික විතරයිනේ අපි කරන්නේ. එතකොට මේ පාඩම හොඳට තේරිලා තමයි අපි ඊළඟට ෆුල් පේපර් එකකට කරන්න යන්නේ. අනිවාර්යෙන් ෆුල් පේපර් එක කරද්දී 2 hours තියලා හරියටම ටයිම් එකට කරන්න. මොකද ඔය ෆිසික්ස්, කෙමිස්ට්‍රි ගත්තාම ගොඩාක් ළමයින්ට අමාරු වෙන්නේ ටයිම් මදි වෙලා. නැතුව තියරි දාන්න නැතුව නෙවෙයි. සමහර අය මගේ යාළුවෝ කිව්වා සමහර දාන්නම ප්‍රශ්න තිබ්බා. හැබැයි කරගන්න බැරි වෙලා ටයිම් මදි. හරිද? ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන් කොච්චර පාඩම් කරත් කමන්නේ. දැන් ඔයා සමහර විට ගියා මම ඔක්කොම කවර් කරලා ඔක්කොම තියරි පාඩම් කරලා තියෙන. හැබැයි ඔයා පේපර්ස් කරලා නැහැ.
හරිද? එහෙම බෑ. ඔය අනිවාර්යෙන් අද ඉඳලා පටන් ගන්න පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. අඩුම තරමේ එක වටයක්වත් අවුරුදු 10ක අඩුම පාස් පේපර්ස් කරන්න ඕනේ. පුළුවන් තරම් පාස් පේපර්ස් ආයෙ කරන්න. උත්තර මතක තිබුණාට කමන්නේ. හැමතිස්සෙම ඒක ආයෙත් අලුතෙන් හිතලා හදන විදිහේ කොලයක ලියලා ඒ පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. එතකොට ওই විදිහට තමයි MCQ ටික කරන්න ඕනේ. ඒකෙදිත් පුළුවන් නම් ඒ කියන්නේ මෙහෙම කරොත් හොඳයි. ඒ කියන්නේ අපි රවුන්ඩ්ස් කිහිපයකට MCQ එක කරන්න ප්‍රැක්ටිස් වෙන තරමට හොඳයි. ඒ කියන්නේ අපි ෆස්ට් රවුන්ඩ් එකේදී ඔය ලේසි ප්‍රශ්න ටික කරගෙන යන්න ඕනේ. අමාරුව රවුන්ඩ් කරලා ඉතුරු කරලා. ඒ කියන්නේ අපිට කියවදී තියෙනවනේ සාමාන්‍ය මේකට වෙලාව යනවා වැඩි නැත්නම් අපිට අමාරුයි. අන්න එහෙම එකක් හිතුනහම ඒක රවුන්ඩ් කරලා ඒක තියලා ඉතුරු ප්‍රශ්න ටික කරගෙන යන්න. ඒ විදිහට එක රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ සෙකන්ඩ් රවුන්ඩ් එකේ එන්න අර කරගන්න බැරි වෙච්ච නැත්නම් වෙලා ගොඩක් යනවා වගේ හිතුණු ප්‍රශ්න ටික කරන්න ඊළඟට එන්න. එතකොට සෙකන්ඩ් රවුන්ඩ් එකේදී අමාරු ටික කළා. ඊට පස්සේ ආයෙ තර්ඩ් රවුන්ඩ් එකක් යන්න ඕනේ. තව අමාරු ඒවා තියෙනවා නම් බලන්න ඒව ටික ආයෙ කරන්න. නැත්නම් ආයෙ හොඳටම හරි කියලා හිතලා ගහපු ටික ආයෙ පුළුවන් නම් බලන්න. හරිද? ඒ කියන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න රවුන්ඩ්ස් විදිහට MCQ පේපර් එක යන්න. එතකොට අපිට ගොඩාක් ලේසියෙන් ටයිම් මැනේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකම ප්‍රශ්නේ එල්ලිලා ඉන්න එපා. ඔයාලට පොඩ්ඩක් හරි හිර වෙනවා වගේ දැනුණොත් ඒ ප්‍රශ්නේ අතහැරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරිද? පළවෙනි ප්‍රශ්නේ නම් 50ට යනකම්ම ෆස්ට් රවුන්ඩ් එක යන්න. ඒක ඉවර වෙලා ආයෙ සෙකන්ඩ් රවුන්ඩ් එක යන්න ඉතුරු වෙච්ච ඒ වගේ. ඊට පස්සේ ආයෙ තර්ඩ් රවුන්ඩ් එක යන්න ෆයිනල් රවුන්ඩ් එක විදිහට ඔක්කොම ටික කම්ප්ලීට් කරගෙන. හරිද? ওই විදිහට තමයි එතකොට MCQ එක කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මුලින්ම ඔයාලට අර පොලිෂ් වෙන්න ඕනේ හින්දා කැටගරයිස් MCQ කරන්න. එහෙම කරේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඕනනම් සති 6ක් තියෙන හින්දා ෆුල් පේපර්ස්ම කරන්න. හැබැයි ගොඩාක් ඔයාලට තියරි කරුණු මැද දින ෆුල් පේපර් එකක් කරන්න අමාරුයි බයයි වගේ න කැටගරයිස් ටික කරලා ඉවර වෙලා ෆුල් පේපර්ස් ටික කරන්න. හරිද? එතකොට අපි දැන් බලමු කොහොමද ස්ට්‍රක්චර් එකයි එසේ එකයි කරන්න කියලා. අපි දන්නවා ස්ට්‍රක්චර් එකකට ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4 අතරින්න බෑ එකක්වත්. එක ප්‍රශ්නයකට හම්බෙන්නේ විනාඩි 15යි. එතකොට දැන් තව සති 6ක් තියෙන ඉඳන් අනිවාර්යෙන් ඔයාලා කොහොම ප්‍රශ්න කරත් ඒවා ටික කරන්න ඕනේ ටයිම් තියලා. විනාඩි 15ක් වුණාට ඔයාලා දැන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් විනාඩි 10න් මේ ප්‍රශ්නේ කරන්න ප්‍රැක්ටිස් කරන්න. හරිද? පුළුවන් තරම් try කරන්න. ඒ විනාඩි 10 ඇතුළත ඒ ප්‍රශ්න කරන්න try කරන්න. එතකොට ස්ට්‍රක්චර් එකේදී ඔය ප්‍රශ්න 4 ගත්තාම පළවෙනි ප්‍රශ්නේනේ යාන්ත්‍ර විද්‍යාවෙන් හරි නැත්නම් පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන පාඩමෙන් හරි. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ තාපයෙන්, තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ දෝලන හතරංග වලින්, හතරවෙනි ප්‍රශ්නේ එනවා අපිට ධාරා විද්‍යුතයෙන් හරි නැත්නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් හරි. එතකොට අපි දන්නවනේ දැන් එන පාඩම් මොනවද කියලා. එතකොට ඔයාලට මේ ස්ට්‍රක්චර් එක හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මම කිව්ව පළවෙනි ප්‍රශ්නේනේ යාන්ත්‍ර විද්‍යාවෙන් හරි පදාර්ථ යාන්ත්‍රික ගුණ වලින් හරි. එතකොට ඔයාලා අවුරුදු 10ක විතර පාස් පේපර්ස් අරගෙන පළවෙනි ප්‍රශ්නේ විතරක් එක දිගට කරගෙන යන්න. නේද? ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන්ම තියෙන ස්ට්‍රක්චර්ස් ප්‍රශ්න 10ක් ඔයා එක දිගට කරගෙන යන්න. එතකොට ඔයාට ලොකු අයිඩියා එකක් ඔයාගේ ඔළුවට යනවා. කොහොමද මේක ලියන්නේ? කොහොමද ස්පීඩ්ලි මේවට ආන්සර්ස් ලියන්නේ? මොන වගේ තැන්වලින්ද තියරි අහලා තියෙන්නේ? ප්‍රැක්ටිකල්ස් ටික කවර් වෙනවා. හරිද? ඒ විදිහට කරන්න. ඊළඟට දෙවෙනි එක ගත්තොත් තාපයෙන් එන්නේ. තාපේන ප්‍රැක්ටිකල්ස් ටික තියෙනවා. එතකොට අවුරුදු 10ක ගත්තම ගොඩක් දුරට කවර් වෙනවා. පුළුවන් නම් ඊට වැඩි වැඩිපුර කරන්න. හරිද? ඒ විදිහට දෙවෙනි ප්‍රශ්නේ ගත්ත හැම පාස් පේපර් එකකම එක දිගට කරගෙන ගියා. හරිද? ඊළඟට තුන්වෙනි එක එන්නේ දෝලන හතරංග වලින්. එතකොට එන්නේ දෝලන හතරංග වලින් එන ස්ට්‍රක්චර්ස් ටික එක දිගට ඔයා කරගෙන යනවා අවුරුදු 10ක් විතර. ඊට පස්සේ හතරවෙනි එක එන ඉලෙක්ට්‍රෝන හරි නැත්නම් ධාරා විද්‍යුතයෙන් හරි ඒ ටිකත් ඔයා ප්‍රැක්ටිස් කරගෙන යනවා අවුරුදු 10ක විතර. මෙන්න මේ විදිහට කැටගරයිස් කරලා කරද්දී ඔයාට හොඳ අයිඩියා එකක් යනවා එන්නේ ලෙසන් එක ගැන. ඒකේ කොහොමද ප්‍රශ්න අහන්නේ? කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා. හරිද? එතකොට ඔය විදිහට අනිවාර්යයෙන්ම අන්තිම කාලේ ඉඳ ටයිම් තියලා ලියන්න. හරිද? ටයිම් තියලා ඒක කරන්න. ඊට පස්සේ බැරි වුණොත් ඔයා මාගේ ස්කීම් එක හරි නැත්නම් ඔයාගේ තියරි පොතේ තැන හරි බලලා ඒ ටික හොඳට මේ තේරුම් ගන්න ඕනේ. තේරුණාද? එතකොට ওই විදිහට තමයි අපි ස්ට්‍රක්චර් එක කරන්න ඕනේ. එතකොට ෆිසික්ස් පේපර් එකේ අපිට එසේ එකත් ඒ විදිහටම කරන්න පුළුවන්. හේතුව තමයි ෆිසික්ස් වලත් ඒ එක එක ප්‍රශ්න අහන්නේ එක එක පාඩම් වලින්. දැන් අපි ගත්තොත් 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන්. ඊට පස්සේ 7 8 වගේ අහනවා දෝලන හතරංග. ඊට පස්සේ ශේෂ්ත්‍ර වලින්. ඊට පස්සේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලින් ඒ විදිහට අහනවා 6 ඉඳන් 7 8 9 වෙනකම්.
5 ඉඳන් 8 වෙනකම්. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ A B කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයාලට කැමති එකක් කරන්න තියෙන. ඒ කියන්නේ A කොටස හරි B කොටස හරි තමයි කරන්න තියෙන්නේ. ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව හරි ධාරා විද්‍යුතය හරි තියෙන දෙකෙන් ඔයාලට කැමති එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තාපය හරි පදාර්ථයේ විකිරණ හරි. ඉතින් ඔන්න ওই විදිහට ගත්තාම අපිට එසේ එකත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් අවුරුදු 10ක විතර 5 වෙනි ප්‍රශ්නේ ගන්න. හැම එකෙම තියෙන යාන්ත්‍ර විද්‍යාව. ඒක ඔයා ටයිම් තියලා විනාඩි 30යි තියෙන එක ප්‍රශ්නයකට පුළුවන් විනාඩි 20 25කින් වගේ එක කරන්න try කරන්න. පුල් මේ ඒ විදිහට පාස් පේපර්ස් 10ක විතර එක දිගට කරන් යන යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නේ. හරිද? ඊට පස්සේ ගන්න දෝලන තරංගයක අවුරුදු 10ක විතර එක දිගට කරන් යන පාස් පේපර්ස් 10ක. හරිද? ඒ විදිහට තාපය, ඊට පස්සේ ශේෂ්ත්‍ර, ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව, ධාරා විද්‍යුතය, ඒ හැම එකකටම ඔයාලා පුළුවන් තරම් ඒ විදිහට කරගෙන යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අර කැටගරයිස් විදිහට කරන්නේ. එතකොට ගොඩාක් දුරට ඒ පාඩම වාට ඔළුවට යනවා. ඒක ලේසි. හරිද? එතකොට ගොඩාක් ලොකු මාක් එකක් ගන්නත් පුළුවන්, රිසල්ට් එකකට යන්නත් පුළුවන්. එතකොට මගේ යාළුවෝ හිටිය සමහර අය මේ එසේ එකේ නම් කලින්ම යන්න කලින්ම මම මේ ප්‍රශ්න කරනවා කියලා සිලෙක්ට් කරගෙන ගියා. ඒ කියන්නේ ආ ඉලෙක්ට්‍රොනික විද්‍යාව දන්නේම නැත්නම් ඒක කෙලින්ම අතහැරලා ඒ කියන්නේ එසේ වලදී ඒක කරන්නේ නැහැ කියලා හිතාගෙන ධාරා විද්‍යුතයම කරනවා කියලා හිතාගෙන ගියපුවා හිටියා. හැබැයි එහෙම කරන්න නම් ඔයා ධාරා විද්‍යුතය හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ 100% ඔයා දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් සමහර අවුරුදු වලදී අනිත් ප්‍රශ්නේ ලේසි වෙන්න පුළුවන් ඔය අතරින් එකේදී. එහෙනම් පුළුවන් නම් ඔක්කොම ටික කවර් කරගෙන යන්න. එතකොට ඔයාට අර විනාඩි 10ක් තියෙනවා පේපර් එක කියවන්න. ඒක කියවලා බලලා ඔයාට ලේසි ප්‍රශ්න 4 තෝරගෙන කරන්න පුළුවන්. හැබැයි මේ කාලෙ වෙද්දී ඔයාට ටිකක් ඒ සිලබස් එක කවර් කරගන්න බැරි වුණා නම් ඒ තියරි පාර්ට් කවර් කරගන්න බැරි වුණා නම් ආය අලුත් දෙයක් කරන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට පදාර්ථයේ විකිරණ කියන පාඩම කෙරිලා නැත්නම් ඔයා පාඩම් කරලා නැත්නම් ආය දැන් ඒ ටික ආය කරන්න යන්න එපා. ආය කැටගරයිස් මේ MCQ SCQ කරනවා කියලා ඒ ටික කරන්න යන්න එපා. ඔයා එහෙම තාපේ ප්‍රශ්න ටික පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒ විදිහට ඔයා ඒ තියරි එක කවර් කළා නැත්නම් විතරක් ඒ ටික අයින් කරලා ඉතුරු පාඩම හොඳට පාඩම් කරගෙන ඒක අනිවාර්යෙන් කොහොම හරි ලියන්න පුළුවන් වෙන තරමට පාඩම් කරගෙන යන්න. ඉතින් ওই විදිහට තමයි MCQ එකයි ස්ට්‍රක්චර් එකයි essay එකයි කැටගරයිස් විදිහට කරලා පාඩම් කරලා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදි කැටගරයිස් එක විදිහට කරන්න කිව්වේ එතකොට අපිට ගොඩාක් හොඳට ඒ අයිඩියා එක ඔළුවට යන නිසානේ. හැබැයි ඔයාලා එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් ෆුල් පේපර් එකක් ලියන්න ප්‍රැක්ටිස් වෙලා ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මුලින්ම දැන් තව සති 6ක් තියෙනවා. ඔයා මුලින්ම අර විදිහට කැටගරයිස් විදිහට MCQ එකයි ස්ට්‍රක්චර් එකයි essay එකයි කරන්න. හැබැයි අඩුම තරමේ අන්තිම සති 3 හරි ෆුල් පේපර්ස් කරන්න ගන්න. මොකද එතකොට තමයි පැය 2කට නැත්නම් පැයකට අර හරියට මුළු පේපරේම ලියන්න ප්‍රැක්ටිස් වෙන්නේ එතකොට. තේරුණාද? ඒ හින්දා අනිවාර්යෙන් මේ විදිහට ෆුල් පේපර්ස් උත් ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඊළඟට ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති පේපර් එකේ මාර්ක්ස් එන්නේ කොහොමද කියලා. ඒ වුණාට මම ඉක්මනට එකක් කියාගෙන යන්න. MCQ එකට ලකුණු 50ක් එනවා. ඒ කියන්නේ එක MCQ එකට එක ගානේ. හරිද? අන්තිම 100 ලකුණු 50ක් MCQ එකට එනවා. එතකොට ඉතුරු 50 එන්නේ ස්ට්‍රක්චර් එකනේ essay එකනේ. ස්ට්‍රක්චර් එකේ අපි දන්නවා ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ලකුණු 80ක් දෙනවා. හරිද? එතකොට essay එකනොත් අපි තෝරගෙන ප්‍රශ්න 4ක් ලියනවා. එක ප්‍රශ්නයකට 30 ගානේ ලකුණු 120ක් දෙනවා. හරිද? එතකොට ස්ට්‍රක්චර් එකයි essay එකයි දෙකම ගත්තාම එතන ලකුණු 200ක් දෙනවා. ඒක 4ෙන් බෙදලා තමයි 50ට හදන්නේ. තේරුණාද? එතකොට MCQ 50ට නිකම්ම එනවා. ස්ට්‍රක්චර් essay වලින් 50කට ලකුණු හැදෙන්නේ මේ විදිහට. අනිත් ඒ හින්දා ඔයාලා ටයිම් මැනේජ් කරලා ඒ මාර්ක්ස් එන විදිහ ගැනත් හිතලා මේ කාලෙදි පුළුවන් තරම් පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. ආය අලුත් පාඩමක් මේ දවස්වල ඉගෙන ගන්න යන්න එපා. මොකද සති 6ක් කියන්නේ ඉතාම පොඩි කාලයක්. ඒකේ පුළුවන් තරම් පේපර්ස් කරන්න, පාස් පේපර්ස් කරන්න. ආය පාස් පේපර් එක කරන්න. උත්තරේ මතක තිබ්බට කමන්නේ. ආය ඒවා හදන්න, ලියන්න අනිවාර්යෙන් ලියලිය ඒවට පොයින්ට්ස් හම් වෙනයි, පියවරවල වලට පොයින්ට්ස් හම් වෙනවා. හරි සමහරවිට අන්තිම උත්තරේ වැරදිවක් කමන්නේ. අර පියවරවල වල ස්ටෙප්ස් වලට අපිට පොයින්ට්ස් හම් වෙනවා, මාර්ක්ස් හම් වෙනවා. හරිද? ඒ හින්දා ඒක ඔක්කොම ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට මාර්ක් ස්කීම් බලද්දී අනිවාර්යෙන් හොඳ මාර්ක් ස්කීම් එකක් බලන්න. දැන් මාස්ටර් ගයිඩ් වගේ පොත්වල තියෙන මාර්ක් ස්කීම් බලන්න එපා. ඒවා සමහර වෙලාවට වැරදෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා හරි මාර්ක් ස්කීම් හොයලා ඒවට ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යෙන් ටයිම් මැනේජ් කරන්න. මොකද ෆිසික්ස් පේපරේ අපිට ගොඩාක්ම
අමාරු වෙන්නේ පේපර් එක කරන්න ටයිම් එක මදි වෙන එක. ඒ හින්දා ටයිම් මැනේජ් කරන්න ওই විදිහට තමයි ඉතින් පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. ඊළඟට කියන්න ඕනේ තව දෙයක් තමයි මේ කාලේදී අපි දන්නවා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, ගොඩාක් බය වෙලා ඉන්නේ. හරිද? ඒ හින්දා හොඳට ඒ කියන්නේ රිලැක්ස් වෙලා මේ දවස්වල පාඩම් කරන්න බය වෙන්න එපා. තමන්ගේ මට්ටම තව කෙනෙක්ට කම්පෙයාර් කරන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ තමන්ගේ යාළුවෝ. එයාලා කියයි සමහර වෙලාවට මම මේව පාඩම් කරලා නැහැ මං නෙක්ස්ට්. ඒ කියන්නේ ඊළඟ ෂයි එක කරනවා මේක අතාරිනවා. ඒ වගේ කතා අහන්න එපා. මේ ෆස්ට් ෂයි එකම කරන්න නැත්නම් සෙකන්ඩ් ෂයි එක කරන්න. මේ ෂයි එක කරන්න ආයෙ අතාරින්න යන්න එපා ෂයි එක. හරිද? ඔයා මේ පාඩම් කරලා තියෙන එක හොඳටම ඇති. මේ සති 6 හොඳට පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙලා යන්න. ඒක හොඳටම ඇති. ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න. හරිද? ඊළඟට තමයි පාඩම් කරන්න යද්දී ආයේ මුලින්ම පාඩමේ ඉඳලා පාඩම් කරනවා කියලා කරන්න යන්න එපා. එක තැන රේස් වෙන්න එපා. ඒ කියන්නේ ඊළඟ පාඩම කරන්න ගන්න. හරිද? මේ දවස්වල එකම තැන රේස් වෙන්න එපා. එකම පාඩම් කර ඉන්න එපා. ඊළඟ පාඩම කරන්න ගන්න. හරිද? පේපර්ස් කරන්න. ඊළඟ පේපර් එක කරන්න ගන්න. හරිද? එකම පේපර් එකේ නැවතිලා ඉන්නත් එපා. අනිවාර්යෙන් ඔයාට ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒ කියන්නේ සමහර දැන් මේ දවස්වල ඕන තරම් කට්ටිය කියනවා මේ විදිහට ටයිම් ටේබල් හදන්න, මේ විදිහට ටයිම් ටේබල් හදන්න. ඒක ඔයාට ඕන විදිහට හදන්න. ඒ කියන්නේ ඔයා තමයි දන්නේ ඔයාට කොච්චර පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා. ඔයාට කොච්චර පැය ගාණක් වැඩ කරන්න පුළුවන්ද කියලා දන්නේ ඔයා. හරිද? ඒ හින්දා ඔයා තමයි හදාගන්න ඕනේ ටයිම් ටේබල් එකක් මේ සති 6ට කොහොමද කරන්න ඕනි කියලා. හරිද? සමහර අයට එක දවසට සබ්ජෙක්ට්ස් 3ම කවර් කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා එක සබ්ජෙක්ට් එකයි කරන්න පුළුවන්. ඉතින් එතකොට තවත් අය ඉන්නවා සබ්ජෙක්ට්ස් දෙකක් කවර් කරන්න පුළුවන්. ඒක ගැන හිතලා ඔයා ටයිම් ටේබල් එක හදාගන්න කොහොමද මේවා කරන්න කියලා. හරිද? ඊළඟට to do list එකක් අනිවාර්යෙන් තියාගන්න. අද දවසට මම මොනවද කරන්න කියලා. ඒ to do list එක හදද්දී මේ දවස්වල තව දැන් ගොඩාක් මට කවර් කරන්න තියෙනවා කියලා හිතලා ඔක්කොම දේවල් එක දවසට දාගන්න එපා. එතකොට නිකන් තවත් ස්ට්‍රෙස් වෙනවා විතරයි. ඒ වැඩ ටික වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාට පුළුවන් ඒ කියන්නේ කරන්න පුළුවන් තරමට වැඩ ටික දාලා to do list එකක් හදාගන්න. ඒක පුළුවන් තරම් දවස් ඇතුළේ complete කරන්න බලන්න. complete වුණේ නැහැ කියලා අවුලක් නැහැ. ඊළඟ දවසේ ඒ ටික කරන්න. එතකොට නිින්ද ගැන කියනවා නම් අනිවාර්යෙන් අඩුම තරමේ පැය 6ක් නිදා ගන්න. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා දවල් පැය 3ක් නිදා ගන්නවා, රෑ පැය 3ක් නිදා ගන්නවා. එතකොට කියනවා පැය 6ක් හරි කියලා. එහෙම බෑ. එක දිගට පැය 6ක් අඩුම නිදා ගන්න ඕනේ. හරිද? එතකොට තමයි අපේ මතකය හොඳට තියෙන්නේ. නැත්තම් අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපි හරියට නිදාගන්නේ නැත්තම් නිදිවන්නවා නම් ඒක හරියට වෙන්නේ නැත්තම් ඒවා මතකෙ හිටින්නේ නැහැ කොච්චර පාඩම් කරා. හැබැයි ඒවා කලින් ඉඳලම පැය 4ක් ඒ වගේ නම් නිදාගන්න. ඒක දිගටම කන්ටිනියු කරන්න. ඒක ප්‍රශ්න නැහැ. ඔයා අලුතෙන් පැය 4කට නිින්ද අඩු කරන්න යනවා නම් පැය 2ක් නිදාගන්න යනවා නම් ඒක කරන්න එපා. හරිද? ඔයා පැය 6ක් නිදාගන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ පැය 6 අනිවාර්යෙන් නිදාගන්න. මේ කාලෙදි ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. හරිද? ගොඩාක්ම අනිත් පැත්තට කම්පෙයාර් කරන්න යන්න එපා. හැමතිස්සෙම හිතන්න ඔයාට මේක කරගන්න පුළුවන් කියලා. මොකද තව සති 6ක් තියෙනවානේ. ඒ සති 6 ඔයා පුළුවන් තරම් උපරිමයෙන්ම මේක කරන්න. මෙන්න මේ එක්සෑම් එක මම හොඳට කරනවා කියලා හිතලා මේ දවස්වල වැඩ කළා හොඳට පාඩම් කරලා එක්සෑම් එක කරන්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනුනේ මේ වීඩියෝ එකේ. ඉතින් හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප් එකක් වෙන්න ඇති කියලා. ඉතින් හොඳට වැඩ කරන්න. Good luck.